Hi everyone. Welcome back to my YouTube channel. ඉතින් මම අද ඔයාලට ගෙනාවේ මම මෙන්න මේ පෙනෙන ෆොටෝ එකේ තියෙන නෙක්ලස් එක හදන හැටි. ඉතින් අපි යමු වීඩියෝ එකට. මුලින්ම අපිට ඕන වෙනවා මෙන්න මේ චේන් එක. මේක මම ගන්නෙ මගේ බෙල්ලේ ප්‍රමාණයට. මේකට අපිට ඕන වෙනවා මෙන්න මේ හක් එක. මේ හක් එකයි රින්ග්ස් ඕන වෙනවා ඔක්කොම 5ක්. රින්ග්ස් 5යි බටර්ෆ්ලයි චාම්ස් 3ක් ඕන වෙනවා. ඔන්න ඒ ටික තමයි මේ නෙක්ලස් එක හදන්න උවමනා වෙන ද්‍රව්‍ය. කිව්වනේ ඔයාලට මම ගත්තේ මේ චේන් එකේ මගේ බෙල්ලේ වට ප්‍රමාණය කියලා. මම පෙන්නන්නම් මගේ බෙල්ලේ වට ප්‍රමාණය මම ගත්තු ඒ ප්‍රමාණය සෙන්ටිමීටර වලින්. මේකේ තිබුණු කොහොමහරි සෙන්ටිමීටර 43ක් හරි 42ක් හරි. ඒ ප්‍රමාණය දිගක් තමයි මම ගත්තේ මේ නෙක්ලස් එක හදන්න. අපි දැන් එහෙනම් යමු මේ නෙක්ලස් එක කොහොමද හදන්නේ කියලා බලන්න. මෙන්න මේ විදිහට මේ චේන් එක දෙකට නමාගෙන ඒකේ හරි මැද හොයාගෙන ඊට පස්සේ මම ඊට පස්සේ ගන්න රින් එක ඔන්න ඔය හරි මැද සිදුරට දාගෙන ඒ රින් එක තද කරන්න කලින් ඒ රින් එක ඇතුළටම චාම් එකක් දාලා හොඳට හැලෙන්නේ නැති වෙන්න තද කරගන්න ඕන. ඔන්න ඒ විදියට රින් එක දාලා ඊට පස්සේ ඕක ඇතුළටම චාම් එක දාගන්න ඕන. මෙන්න මේ විදියට චාම් එක දැම්මන් පස්සේ මේ තමයි පේන විදිය. ඊට පස්සේ මම මේ මනිනා වගේ සෙන්ටිමීටර 3ක් දුරින් ඊළඟ රින් එකක් දාගන්න ඕන. මම ගන්න සෙන්ටිමීටර 3ක් වුණාට ඔයාලට ඕන තරම් දුර ප්‍රමාණයක් ගන්න පුළුවන්. ළඟ ළඟ නම් ගන්න එපා. ළඟ ළඟ ගත්තන් පස්සේ චාම් තුනම නිකන් එක ගොඩේ හරි කැතයි ඒක. ඒක නිසා ඕන තරම් දුර ප්‍රමාණයක් ගන්න. හැබැයි ළඟ ළඟ නම් ගන්න එපා. මම ගත්තේ සෙන්ටිමීටර 3ක් දුරින්. දෙවෙනි චාම් එකත් අපි දාගත්තා. ඊට පස්සේ තියෙන්නේ අර වගේම එහා පැත්තෙනුත් සෙන්ටිමීටර 3ක් දුරින් ඊළඟ රින් එක දාලා චාම් එක දාගන්න. මේ තියෙන්නේ චාම්ස් 3ම හයි කරගත්ත චේන් එක. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ එහා කෙළවරින් අනේ මං ගත්ත කෙළවරින් රින් එක සම්බන්ධ කරන්නයි අනිත් කෙළවරේ රින් එකයි කොක්කයි දෙකම සම්බන්ධ කරන්න.
නෙක්ලස් එකේ ෆයිනල් ලුක් එක. ඔන්න එහෙනම් ඔයාලම බලන්නකෝ. මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. තවත් දවසක තවත් ලස්සන වීඩියෝ එකත් එක්ක හමුවෙමු. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ඔබාගෙනම යන්න. එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම්. තවත් අලුත් ලස්සන වීඩියෝ එකකින් අපි හමුවෙමු. Thanks for watching. Bye bye. Thanks for watching. මේ තියෙන්නේ මම හදාගත්ත මගේ නෙක්ලස් එකේ ෆයිනල් ලුක් එක. මම නිකමට වගේ AliExpress එකට ගියාට පස්සේ මම දැක්ක මේ ඩිසයින් එකේ නෙක්ලස් එකක් තියෙනවා. ඒකේ මම හිතුවේ මේක හදන්න ඕන කියලා. මෙන්න මේ විදිහට තමයි මේ මාලේ ෆයිනල් ලුක් එක. පේන්නේ නැති මේ මන් දන්නේ හරියට තියෙවෙන්නෙත් නෑ අප්පා. හරි. කොහෙ තියෙන්නේ? මේ චේන් එකේ ටික දවසක් පාවිච්චි කරන්න පුළුවන් මේ චේන් එක. ඔන්නම තමයි නෙක්ලස් එක මම හැදුවේ. ඉතින් ඔයාටත් මේ වගේ ලස්සන වීඩියෝ බලන්න ඕන නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. සබ්ස්ක්‍රයිබ් කළා විතරක් මදි. බෙල් අයිකන් එකත් ඔබන්න. එහෙනම් අදට මම මේ වීඩියෝ එක
ඉවර කරනවා. බයි බයි. Thanks for watching. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබම සුබ දවසක් වේවා.